මාධවී පාන් නර්සරියෙන් පවත්වන ලද 4 වෙනි ප්ලාන්ට් සේල් එක තමයි අපි අද පවත්වන්නේ. ඒකෙන් පළවෙනියෙන්ම මේ තියෙන කැලතියා එකක්, මේ කමාන්ඩෝ කියන කැලතියා එක අංක 1න් 350යි. අංක 2ට තියෙන මෙන්න මේ රෝස පාට සිංගෝනියම් එක අංක 2 සිංගෝනියම් එක රුපියල් 200යි. අංක 3ට තියෙන්නේ මෙන්න මේ වගේ ලොකු කැලතියා එකක්. මේ ගහ ලොකුයි. ලොකු ගහක් තියෙන්නේ. ඒක අංක 3ෙන් රුපියල් 500යි. අංක 4ෙන් තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන හැංගින් ප්ලාන්ට් එකකට දාන්න පුළුවන් ලස්සන විසිතුරු පත්‍රික ශාකයක්. මේ තියෙන මං හැංගින් පොට් එකකට දාගත්තු ඒ ශාකය මේ විදිහට ලස්සනට හැංගින් පොට් එකකට දාගන්න පුළුවන්. මේ අංක 4 රුපියල් 100යි. අංක 5ට තියෙන මෙන්න මේ වගේ ක්‍රොකොඩයිල් එකක් පිලෝ එකක්. ඒකෙන් පැල 3ක් ලබා දෙන්න පුළුවන්. එකක් රුපියල් 400 ගානේ අංක 5න් එකක් රුපියල් 400යි. අංක 6න් තියෙන්නේ මෙන්න මේ වගේ විසිතුරු පත්‍රික ශාකයක් කහ පාට කොළ පාට මිශ්‍ර එකක් අංක 6 රුපියල් 200යි. මෙන්න මේ වගේ රුපියල් 200යි අංක 6. අංක 7න් තියෙන්නේ මෙන්න මේ වගේ ඇලුකේෂියා එකක්. මේ ලස්සන අල වර්ගයක්. ඒ ගහක් අංක 7න් රුපියල් 200ක මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 8න් තියෙන මෙන්න මේ වගේ ලස්සන අල වර්ගයක්. මේ වගේ ලස්සනට කොලේ ඇඹරිලා ගියපු එකක්. මේ වලට පේනවා ඇති. මේකත් අංක 8න් එක පැලයක් රුපියල් 250ක මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 9න් තියෙන මේ වගේ ලස්සන කොළ පාට රතු පාට මිශ්‍ර වෙච්ච මේකත් නිකන් සමනලෙක්ගේ හැඩයක් තියෙන මේ අල වර්ගයක්. මේකත් රුපියල් 300ක මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 9 රුපියල් 300යි. අංක 10න් තියෙන මෙන්න මේ වගේ එකත් අර කමාන්ඩෝ එක වගේ හරිම ලස්සනයි. තද කොළ පාට ලාකා පාට මිශ්‍ර වෙච්ච ඇලුකේෂියා එක. අංක 10 රුපියල් 250යි. අංක 11න් තියෙන මේ වගේ ලස්සන බිගෝනියාස් එකක්. ඒක අලු පාටත් කියන්න අමාරු ලස්සන පාටක්. මේ බලන්න මේ බිගෝනියාස් එක අංක 11න් 250ක මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 12න් තියෙන මේ වගේ ලස්සන බිගෝනියා එකක්. මේකත් අංක 12 රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 13ට තියෙන මේ වගේ ලස්සන බිගෝනියා එකක්. අංක 13ත් රුපියල් 250ක මුදලකට ලබා ගන්න පුළුවන්. අංක 15න් තියෙන්නේ මේ වගේ මේ ප්‍රින්සස් පැල දෙකක්. මේ එක පැලයක් රුපියල් 500ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 14න් ප්‍රින්සස් එක පැලයක් රුපියල් 500ක මුදලට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ වැල්බෝවිටියා ලස්සන දම් පාට මලක් පිපෙන එකක්. මේකත් හැංගින් පොට් එකකට දැම්මම හරිම ලස්සනයි. අංක 15න් රුපියල් 150කට මුදලකට ලබා ගන්න පුළුවන්. මම මගේ වැල්බෝවිටියා ටික පෙන්වන්න හිතවලා තියෙන. මම නම් මේ හැංගින් පොට් එකකට දාලා නැහැ. මේ වගේ මගේ ෆොන්ට් එක වටේට බිම තමා දාලා තියෙන්නේ ෆොන්ට් එකත් එක්කම. එතන මේ දම් පාට පිපිලා තියෙන්නේ මල වැල්බෝවිටියා එක අපිට වැස්ස වැටුණා. වැස්සට නිසා පෙති කැඩලා ගිහින් මල් වල තදේටම වැස්ස ආව නිසා මේ තියෙන්නේ වැල්බෝවිටියා මල්. මම පොඩි මතක් කිරීමක් කරන්නත් ඔයාලට මේක අවස්ථාවක් කරගන්නවා. ඔයාලට මාධවී ප්ලාන්ට් නර්සරි කරන මම මාධවී ටෙක්ස්ටයිල් කියලා තව YouTube channel එකකින් බෙඩ්ෂීට් කොට්ටවුර travel එතකොට මේ table cloth ආදිය විශේෂ අඩු මිලකට ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඉන්බොක්ස් එකේ මගේ එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න. මාධවී ටෙක්ස්ටයිල් නමින් ඔයාලට අඩුවට බෙඩ් ෂීට් ටවල් පිලෝ කේසස් ආදිය ලබා ගන්න පුළුවන්. ඒක මතක් කරන ගමන් ඊළඟට මේ අංක 16 තියෙන්නේ. ඒක කැලතියා එකක්. ඒ කැලතියා එක රුපියල් 350කට වලට ලබා ගන්න පුළුවන්. අංක 17ට තියෙන්නේ මේ ලස්සන විසිතුරු පත්‍රික ශාකේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. අංක 17න් රුපියල් 250ක මුදලට ලබා ගන්න පුළුවන්. අංක 18ට තියෙන්නේ මේ සිංගෝනියම් එක රෝස පාට සිංගෝනියම් එකක්. ඒකත් රුපියල් 200ක මුදලකට ලබා ගන්න පුළුවන් අංක 18.
අංක 19න් තියෙන්නේ රෝස පාට ලිලි එක. ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලුවා. ඒ පළවෙනි සේල් එකේදී මට දී ගන්න බැරි වුණා. හැබැයි රතු පාට මේ ලිලි නෑ. මේ සැරේ රෝස පාට ලිලි තියෙනවා. අංක 19න් පැල 4ක් විතර ඔයාලට දෙන්න පුළුවන්. අංක 19න් රුපියල් 300ක් මුදලකට ලබා දෙන්න පුළුවන්. අංක 20න් තියෙන මේ වගේ කටු වගේ අන්නාසි වගේ පුංචි ශාකයක්. ඒකත් හරිම ලස්සනයි. මේක පැලත් ඔයාලට රුපියල් 100 ගානේ අංක 20 යටතේ ලබා ගන්න පුළුවන්. මාධවි ප්‍රාන් නර්සරි එකෙන් පැවැත්වූ 4 වෙනි පැල සේල් එකෙන් ඔයාලට පැල මිල දී ගන්න කියලා ආරාධනා කරන ගම මාව ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න කියලා ඉල්ලනවා. ඔයාලා සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.